එම අරාබි විද්‍යාල වර්ග 3ක් අනුව ලියාපදිංචි කරන බව කියන්න කැමති. අංක 1 తాවකාලික ප්‍රාථමික අරාබි පාසල්, ඒ කියන්නේ temporary preliminary Arabic schools කියන එක. දෙවැනි වර්ගය තමයි ප්‍රාථමික අරාබි පාසල්, preliminary Arabic schools. තුන්වෙනි වර්ගය තමයි අරාබි විද්‍යාල, ඒ කියන්නේ Arabic colleges. ප්‍රශ්නාංක A ප්‍රෝමිලකං අංක 1. එතනදී විමසන්නේ මෙම අරාබි විද්‍යාල ශ්‍රේණි ගත කිරීම ඉහළ දැමීම පිළිබඳව ඒ පියවර ගැන. එම අරාබි විද්‍යාල වලින් බොහොමයක් පළමු ශ්‍රේණියට නොව දෙවෙනි ශ්‍රේණියට අයත් බව තමයි සඳහන් කරන්නට ඕන. ඒ විස්තර මෙන්න මේ විදියයි. తాවකාලික ප්‍රාථමික අරාබි පාසල් 61ක් තිබෙනවා. ප්‍රාථමික අරාබි පාසල් 148ක් තිබෙනවා. අරාබි විද්‍යාල කියන ප්‍රවර්ගය 112ක් තිබෙනවා. ඒ අනුව එකතුව 321ක්. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් දැනට తాවකාලිකව ප්‍රාථමික අරාබි පාසලේ සිට ප්‍රාථමික අරාබි පාසල් සඳහා වන උත්ශ්‍රේණිගත කිරීම මේ අප්ග්‍රේඩින් එක සිදු කරමින් පවතිනවා. ප්‍රාථමික අරාබි පාසලේ සිට අරාබි විද්‍යාල දක්වා වූ ශ්‍රේණිගත කිරීම දැනට සිදු නොවන බව තමයි දැනුම් දෙන්න තියෙන්නේ. එතුමා විමසනවා රෝමිලක්කං අංක 2 මගින් ඒ බාධා සහ කොන්දේසි ගැන. පිළිතුර දෙවන අධීරයේ සිට තුන්වෙනි අධීර දක්වා ශ්‍රේණිගත කිරීම තාවිකාලිකව අත්හිටුවලා තිබෙනවා. ඇතරම 2019 ඉඳලා කරු මන්ත්‍රීතුමනි අරාබි විද්‍යාල සඳහා වන පොදු විෂය මාලාව සහ ඊට අනුරූප රාමුවේ කෙටුම්පත් සම්පූර්ණ කර අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට මේ වන විට සමාලෝචනය සඳහා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ පියවර ජයගත්තට පස්සේ තමයි අපිට නැවතත් මේ ලියාපදිංචිය එහෙම නැත්නම් අප්ග්‍රේඩින් එක කරන්න පුළුවන් වෙන්නේ. ඒකේ හොඳ පියවර කිහිපයක් ඉස්සරහට තියලා තිබෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ අංක MOD NID CD OUT 1 හා 2025-10-26 දින ඇති ලිපිය අනුව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ඒ වගේම බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් 2025 ඔක්තෝබර් 13 දින පෙරවරු 9:30ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂක කවුන්සිලයේදී ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් තිබිච්ච රැස්වීමේදී පහත සඳහන් උපදෙස් දුන්නා මේ ගැන. එක් ආගම් තුළ ඉගැන්වීම් සහ ආගමික අධ්‍යාපනයේ නියාමනය කිරීම සඳහා පුළුල් යන්ත්‍රණයක් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන ආගම් නියෝජනය කරන ප්‍රමුඛ ආගමික නායකයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්න ඕන බව මේ මද්‍රසා පාසල් වලට විතරක් නෙවෙයි ඊට වඩා පුළුල්ව හිතලා. දෙක තමයි ජාතික අධ්‍යාපන ප්‍රමිතීන්ට සහ අධීක්ෂණ අවශ්‍යතාවලට අනුකූල වීම සහතික කරමින් ඉස්ලාමීය හා ආගමික නායකයන් සමග සාකච්ඡා කර මද්‍රසා ඇතුළු පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා සුදුසු නියාමන රාමුවක් සකස් කිරීම. ඇමනුම් අංක 1 හැටියට ලිපිය මේ පිළිතුරට මම එකතු කරලා තිබෙනවා. මේ අනුව ඊටාම නුදුරු දවසකදී අපිට පුළුවන් වෙනවා මේ ගැටලුව ජය ගන්න. කරු කතානායකතුමනි මේක ඉතා වැදගත් වෙනවා මේ මෞලවිවරුන් බිහි කරන මේ පාසල් ප්‍රවර්ගය. ඒ ගැන ඉතා පැහැදිලි අදහසක් මන්ත්‍රීතුමනි අපිට තිබෙනවා. ගරු මන්ත්‍රීතුමා. கௌரவ அமைச்சர் அவர்களுக்கு நன்றி. ගරු අමාත්‍යතුමා ඔබතුමා පිළිතුර සපේ අවසන්ද ගරු අමාත්‍යතුමා. ඔව් අවසන් වශයෙන් තව කරුණක් ඔබතුමාට එකතු කරන්න කැමතියි. ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන අමාත්‍යතුමිය මේ කාරණය සඳහා නිලධාරීන් 11 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරලා තිබෙනවා අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ. 2026-3-6 දින ඇතිව තමයි පත් කරලා තියෙන්නේ කමිටුව. එයත් ඇමනුම් අංක 2 හැටියට පිළිතුරට එකතු කරලා තිබෙනවා. ගරු කතානායකතුමනි ප්‍රධාන කරුණු 3ක් ඒ කමිටුවට පැවරිලා තිබෙනවා. මම හිතන්නේ මේ ටික විසඳුනහම ඔබතුමා අහන ප්‍රශ්නේ විසඳෙනවා. එක තමයි මද්‍රසා අධ්‍යාපන පනත කෙටුම්පත් කිරීම. දෙක මද්‍රසා අධ්‍යාපන ආයතන සඳහා පොදු විෂය මාලාවක් සිලබස් එක සකස් කරන එක. 3 අල් අලීම් අවසාන විභාගය 1 හා 2 සඳහා විෂය නිර්දේශය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම. මේ කරුණු සාකච්ඡා කරන්න මේ කමිටුව 2026 3වෙනි මාසේ මේ මාර්තු මාසේ 25 වෙනිදා කැඳවලා තිබෙනවා. ඒ රැස්වීම අනුව අපට පුළුවනි ඉතුරු පියවර ටික සාකච්ඡා කරන්න.
ගරු මන්ත්‍රීතුමා கௌரவ அமைச்சர் அவர்களுக்கு நன்றி. என்னுடைய மேலதிக முதலாவது வினா, இலங்கையிலேயே கல்வி கற்கின்ற முஸ்லிம் மாணவர்களுக்காக மார்க்க பாடத்தினை கற்பிக்கின்ற மௌலவி ஆசிரியர்கள் நியமனமானது கடந்த பல தசாப்தங்களாக நடைபெறவில்லை ஏன் என்பதையும், அவ்வாறு மௌலவி ஆசிரியர்களுக்கு நியமனம் செய்ய இந்த புதிய அரசு நடவடிக்கைகளை மேற்கொள்ளுமா? 2015ஆம் ஆண்டுக்கு முன்பு நடைமுறையில் இருந்த அல்-ஆலிம் முத்தவசீதா, அல்-ஆலிம் சலவியா பகுதி 1, பகுதி 2 பழைய முறை பரீட்சைகளை நடத்த நடவடிக்கைகளை மேற்கொள்ள முடியுமா என்பதையும், இப்பரீட்சைகள் நடத்தப்பட்டு சான்றிதழ்கள் வழங்கப்பட்டால் கல்லூரிகளுக்கு மாணவர்களை அனுமதிக்கும் போது மாணவர்களுக்கு புள்ளிகள் வழங்கப்படும் என்பதால் இப்பரீட்சைகளையும் நடத்த கௌரவ அமைச்சர் அவர்கள் நடவடிக்கை எடுப்பார்களா என்று கேட்க விரும்புகின்றேன். ගරු අමාත්‍යතුමා ඔව් ඇත්තරම ඒ කාරණය තමයි මම සඳහන් කළේ අන්තිමට ගරු අධ්‍යාපන ඇමතුමිය පත් කරලා තිබෙන කමිටුවට පැවරුණු ප්‍රධාන කාරණා තුනෙන් තුන්වෙනි එක තමයි ඔබතුමා අහන්නේ අල් අලීම් අවසාන විභාගය. ඒකේ කොටස් දෙකක් තියෙනවා, 1 හා 2. මේ සඳහා විෂය නිර්දේශය පිළිබඳ වාර්තාව ඉදිරිපත් වුණාට පස්සේ ඔබතුමා අහන මේ කාරණය විසඳෙනවා. ඊට පස්සේ ඒ වාර්තාවේ අනුව තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වළංගු වෙන විදියට ඒ ලකුණු එකතු කරන්න පුළුවන්ද ආදි වශයෙන් පිළිතුරක් මට දෙන්න පුළුවන් වෙන්නේ. ගරු මන්ත්‍රීතුමා என்னுடைய இரண்டாவது வினா, முழு நாடுமே தற்பொழுது சஹ்ரான் பிரச்சினை ஏன் ஏற்பட்டது, அதனை சூத்திரதாரிகள் யார் என்பதை அறிந்துள்ள நிலையில் ஏன் முஸ்லிம் சமூகத்தினது உரிமைகள் மட்டும் தடை செய்யப்பட்டுள்ளது? குறிப்பாக குர்ஆன் மொழிபெயர்ப்புகள் கடந்த ஆட்சி முதல் இன்று வரைக்கும் விடுவிக்கப்படவில்லை என்பதுடன் பதிவுகள் சம்பந்தப்பட்ட விடயங்களும் அரச காணிகளில் இயங்குகின்ற மதரசாக்கள், பள்ளிவாயல்கள் போன்றவற்றுக்கு குத்தகை அடிப்படையில் நிலத்தை பெற்றுக்கொள்ள வேண்டும் என்று கூறப்படுவதுடன் ஏனைய மத ஸ்தாபனங்களுக்காக பூஜா ஒப்பு வழங்கப்படுகின்றதே, ஏன் இந்த பாரபட்சம் எமது சமூகத்திற்கு காட்டப்படுகின்றது? மட்டுமன்றி பதிவுகள் தரமுயர்வுகள் என்பன நிறுத்தப்பட்டிருப்பினும் ஏன் முகவரி மாற்றம், பெயர் மாற்றம் உட்பட வளமையான நடவடிக்கைகளையும் இடைநிறுத்தியுள்ளது என்று கௌரவ அமைச்சர் அவர்கள் கேட்க விரும்புகிறேன். ගරු අමාත්‍යතුමා ගරු මන්ත්‍රීතුමනි, එවැනි විශේෂ වෙනස්කමක් කිරීමක් ඇත්තටම නැහැ. අපි දන්නවා පූජා භූමී විදියට සහ ආගමික ස්ථාන විදියට පන්සල් ලියාපදිංචිය හෝ ඊට ඉඩම් පිරිනැමීමට විශාල අතීතයක් තිබෙනවා. එක කරගෙන ආපු විදියක් තිබෙනවා. ඒ විදියටමයි ඒක ඉස්සරහට යන්නේ. නමුත් ඔබතුමා ඉදිරිපත් කරන යෝජනාව අනුව අපිට පුළුවනි මුස්ලිම් සංස්කෘති කටයුතු දෙපාර්තමේන්තුවත් එක්ක ඒ උපදේශක මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා එවැනි විභවතාවක් තිබෙනවද කියලා සාකච්ඡා කරන්න. කොරාන් පිළිබඳව ඔබතුමා විමසුවා. ශුද්ධ වූ කුරාණය පිළිබඳ ප්‍රශ්නය මේ මද්‍රසා පාසල් වලට පරිබාහිරයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා උත්තර දෙන්න අකමැත්තක් නැහැ. මේ පිළිබඳව කරුණු මා ඇතිතරම් දක්වලා තිබෙනවා ගරු මන්ත්‍රීතුමනි. වරාය සහ ඒ ආශ්‍රිතව මුදා ගන්න බැරුව තිබෙන ශුද්ධ වූ කුරාණ පිටපත් සම්භාරය ගැන අවශ්‍ය තරම් විශේෂඥ කමිටු පත් කරලා තිබෙනවා. ඒ කමිටුවල තීරණය අනුවයි අපට ඒක ක්‍රියාත්මක කරන්න වෙන්නේ. ඒ ඇරෙන්න අපේ කිසිදු ප්‍රමාදයක් හෝ බාධාවක් රජයේ පැත්තෙන් ඒ ගැන නැති බව කියන්නට ඕන. වැඩිදුර තොරතුරු අපිට පුළුවන් නියෝජ්‍ය අමාත්‍ය මෞලවි අපේ මුනිර් ඇමතිතුමත් එක්ක සාකච්ඡා කරගන්න.